Buongiorno, අද අපි යන්න හදන්නේ පෙරූජා වලට. පෙරූජා, උම්බ්‍රියා, අසිස්. මේ කියන ටවුන් තුනට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. අද ඉන්නේ මම උදාරයි නිවන්තයි විතරයි. අනිත් අයට වැඩ නැහැ. අනිත් අය වැඩ. ප්‍රවීණ අපි උදාලා ලංකාවට ගිහිල්ලා ඒ හින්දා ඉතින් අපි සඳර විතරක් යනවා. ආයුබෝවන්. ආයුබෝවන් වාසනාව. නෑ අද අර පටන් ගන්න කියලා කියන ප්‍රවීණ නෑ. මේ අපි යන්නේ පෙරූජා, උම්බ්‍රියා ප්‍රොවින්ස් එකට. ඉතාලියේ හැංගිච්ච මැණිකක් හොයාගෙන. නෑ ඇත්තටම මේ ඒරියා එකට මීට කලින් ගිහිල්ලා නෑ. අපි ගිහිල්ලා තියෙනවා අපේ ඔර්වියේතෝ වලට. අනිත් දයල්ල කියලා වහම කැමරාවල. හායි. මුරු. හායි. මුරු. Bonjour. Nigeria. කොණ්ඩේ වේලා දෙන මුරුවේ. මේ උම්බ්‍රියා ඒරියා එකට යනවා. අහලා ඇති බාචි පෙරුජිනා. බාචි චොකලට් හදන්නේ ඉතාලියේම චොකලට් ෆැක්ටරි එක කියලා කියන්නේ පෙරුජා වල. බාචි චොකලට් තියෙන ලස්සන පොඩි මේ වැලන්ටයින් එකට දෙන්න අනේවා. ඒවා කණ්ඩ යන්නේ. ගිහලා බලමු. ඔක්කොටම කලින් අපි පොඩි ස්නැක් එකක් ගන්න යන්නයි හදන්නේ. අපි දෙන්නේ. පෙරූජා වලට ගොඩ බැස්සා. ගොඩ බැහැලා අපි නවතින ගෙදරට යන්නේ. පෙරූජා ලස්සනයි හිතවලට. හැබැයි මෙහෙම කඳු තියෙන්නේ. අපි දැන් යන්නේ පියස්සා ඉතාලියා වලට පෙරූජා ටවුන් එකේ ප්‍රධානම පොයින්ට් එක. ලස්සන මුනි පාර්ට්මන්ට් එකක්. කාමර දෙකයි. අපි ටවුන් එක ස්ටේෂන් එකෙන් බස් එකෙන් බැහැලා සම්පූර්ණ ලස්සන පාරක් දිගේ ආවම දෙන්න. ටවුන් එකේ මැද තියෙන මේ පාර්ට්මන්ට් එක. වට්ටම කොට අයිතිකාරය හොඳම හොඳයි. මම ඔක්කොම රිවිව්ස් තිබුණේ මේ දැනට වඩා අයිතිකාරය හොඳයි කියලා මම දාලා. ඇත්තම හොඳයි. ඔක්කොම පැහැදිලි කරලා මේවා කරන්න දැන නම් නියමයි. වතුර එහෙමත් තියෙන ඕන තරම්. මේ තමයි ඩබල් බෙඩ් රූම්. අපි දෙන්නගේ රූම් එක.
අපි දැන් යනවා නිවන්සගේ රූම් එකට. දැන් පාරක් කරන්න මේකත් තියෙනවා. ඒක ඇත්තටම රෙකමන්ඩ් කරනවා. ඒ ටච් සිස්ටම් එක හැමතැනම තියෙනවා නේ. මෙතන නෑ ඒක කිව්වනේ. සෙන්සර් එක. ඒ මට සෙන්සර් එක දෙන්න. Hours later. මේ තියෙන්නේ වල්ලූරු මසුයි තර්තූපොයි අලයි. තර්තූප පට්ට ගණන් මේ පොඩ්ඩක් මේ ගෙඩිය දාලා තියෙන පරිසර තර්තූප මේක සිසිලි වල මේ සිසිලියන් පොටැටෝ පාස්තාත් එක්ක. පැහැදිලි කරන්න. මේ පෙරූජා වල කස්ටමයිස් කරලා යෝගට් එකක් හදන්න. යෝගටුයි අඹයි මොනවාද ස්ට්‍රෝබෙරි ක්‍රීමුයි පිස්තාකියුයි නියමයි හැබැයි රයිට්. නොචෝලක් තියෙනවා. නොචෝල ඇට තියෙනවා.
අපි ඒක ෂුවර් නැති හින්දා ඔක්කොම එකක් ගත්තේ. right. හොලන්නේ නැහැ. The next day. පෙරුජාවල උදේට කන්න ඇවිල්ලා ඉන්නේ. පෙරුජාවල උදේට කන්න එනවා නම් කවුරු හරි එන්න ඕනේ තැනක් තමයි බාර් ලැතේරියා. මොකද නම? බාර් ඇන්ටිකා ලැතේරියා. 1925 ඉඳන් පටන් ගත්ත බාර් එකක්ලු. සාමාන්‍යයෙන් එහාට එන ටුවරිස්ට්ලා හැමෝම වගේ මේකෙන් මේ කන්න එනවා. මොකද මේ පන්නා කියන්නේ කොහොමද? ස්වීට් මිල්ක් වගේනේ. පන්නා කියලා කියන්නේ මේ කිරි වලින් හදන එකක්. ඒක මේ සම්පූර්ණයෙන්ම මේ හෝම්මේඩ් අතිමලු මේ කට්ටිය හදලා තමයි මේ කෑමට දෙන්නේ. පොඩි බනිස් තියෙනවා. බනිස් එක මැදට පන්න දාලා කනවා. කිරි වලට දාලා කනවා. අනම්මනම් ඔක්කොම කරනවා. මේ අපි දැකපු තැන් වලින් ගොඩක් ඒවකින් කියලා තිබුණා මේක හොඳයි රහයි try කරලා බලන්න කියලා. අපිත් යනවා කාලා බලන්න. ෆොටෝ දාන්න. Un'altra mini brioche con panna. Quello piccolo, sì. Mamma c'è qua. Gan. Ini mahal produk මේකම තමයි තියෙන්නේ. Sì, Ma cappuccino. Un cappuccino, caffè normale, sì. Forte. තව එකක් කන්න. ඒක කාලා කියන්නද? ඇත්තටම රහයි. ඇත්තටම පාට. නිමනේ? ඇත්තටම රහයි. ඒක මනෝ. දිනියම. පොඩ නිකන්. හිතාගන්න බැරුව තිබ්බේ නේද ඇත්තටම රහයි. දැන් රහත් නෑ තදට. Good. Nostro, grazie. Ecco qua, zuppa qui ce vuoi, කෙලින්ම කැප්ටන් එකේ මල් හાર્ඩ් දෙමිල්ල නැහැ කෙලින්ම කෙල්ල දැම්ම දාන්න. උදේ යාර දාන්න. මේක චොකලට් වගේ දාගන්න තිබ්බා නියමයි. නම් බරයි. Cos'è? Ci tagliamo e ci facciamo le brioche, va. Così. Ah, scusa. Tu è alto, vero che hai fatto? Ovvio. Appunto. Grazie. Buongiorno. අද දෙවෙනි දවසේ විස්තරය කියන්නේ. දෙවෙනි දවසේ විස්තරය කියන්නේ ඊර වැස්සා යට වෙන්න. හැබැයි අපි ඒරියා එකට වැස්ස නැහැ පොඩ්ඩක් වැස්සා පාන්දර.
ඊට පස්සේ අපි පන්න බනිස් වලට දාලා කාලා 100 කෙනෙක්ගෙන් දැන් මේ යනවා අසිසි. අසිසි කියන්නේ උම්බ්‍රියා රීජන් එකේ දෙවෙනි ප්‍රධාන ටවුන් එක. මහා ලොකු පල්ලියක් තියෙනවා නිකන් චීන මහා ප්‍රාකාරය වගේ යන්න තියෙන්නේ. අපි වීඩියෝ දාන්නම්කො ෆොටෝ දාපුවම බලා ගන්න පුළුවන්. ඒක ලක්ෂණයි. හැබැයි අදත් අවුව නෑ. වැහි බර කාලගුණයක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. සන් ෆ්‍රැන්චිස් බැසිලිකාව ඉස්සරහා මේක රෝමානු කතෝලික ආගමේ ප්‍රධානම ස්ථානයක්. මව් පල්ලිය කියලා තමයි හඳුන්වන්නේ. අසීසි වල තියෙන උම්බ්‍රියා රීජන් එකේ අසීසි කියන ටවුන් එකේ මොනවාද කැතලික් ආගමේ කට්ටියට බොහොම වටිනා කියන ස්ථානයක්. ඒ වගේම මාර ලස්සනක් තියෙන. පරණයි ජේසුගේ කාලේ විදම්ම හදපුවා. දැන් අවුරුදු මහා ගාණක් පරණම තැන. ගිහිල්ලා බලමු මේ ඒක ඒ විදිහටම තියෙනවා තාමත්. අපි යන්නෙත් ඒ කාලේ මේ මිනිස්සු ගියපු මේ පාගපු පාරවල් වලම. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast, I can roast, I can gas, think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness, a reflection of the emptiness, hilarious, you think you're worth my time, you're delirious, mysterious, because you hide behind a fake. අපි දවල් කෑම කන්න යන්නේ. අපි මොනවද කන්නේ? අපි කන්නේ පෙරූජා උම්බ්‍රියා රීජන් එකට ස්පෙෂල්ම වෙච්ච කෑමක් තෝර්තාල් ටෙස්ටා කියලා. තෝර්තාල් ටෙස්ටා කියලා මේ ඉතාලියන් තෝර්තා කියනම කේක් කියන අදහස එන්නේ. ඒ වුණාට එහෙම නෙවෙයි. පාම් පිටි වලින්ම හදපු එකක් පීසා වගේම මේ ෆොකච්චා වගේ එකක්. තිබුණ කෑල්ලක් එනවා පාම් පිටි හදපුවා. ඒක අස්සට මේ ෆොර්කෙට්ටා කියන උරුමස් වලින් උරුමස් කල් තියාගෙන හදපු කෑමක්. උයලා නෑ. අමිති මේක තමයි ෆොර්කෙට්ටා. උරුමස් වලින් එන්නේ ඔක. ඒකට චීස් දාලා තමයි කන්න හදන්නේ. වෙජිටබල් ඔප්ෂන් එකක් තියෙනවා. ඔව් උදානේ වෙජිටබල් කනවා චීස් දාලා. අපි කනවා මස් දාලා. මේක පර්මිජානයි
මෙලන් සානෙක් වක මේක ඇවිල්ලා පොර්කෙත්තත් එක්ක තියෙන එක අරක ඇවිල්ලා මොර්සඩෙල්ලා අර දෙක මුරු මස් වල version තමයි ඉඳලා කන්න right හොඳයිද කියන්නේ බොරුවට කියන්න එපා මෙතන හොඳයි කියලා නෑ තමයි yes මේක මගේ එක torta al testa මේකේ චීස් තියෙනවා pecorino cheese නෑ හුක පාස්තා මේක ඇතුලේ චීස් තියෙනවා රොටි එමේ Uno che alla ඔව් අත්තල් පොන් දිවලා නෙමෙයි අපි දැන් ඉන්නේ අසීසිවල සාන්ත මරියා මජ්ජෝරේ පල්ලිය ඉස්සරහා. මේ පල්ලියේ තියෙනවා කාර්ලෝ අකුතිස් කියන කෙනා 1991 ඉපදිලා 2006 නැති වෙලා තියෙනවා. එයාගේ දේහය තියෙනවා ඒ විදිහටම බලා ගන්න පුළුවන්. මිලේනියල් යුගය කියන්නේ මෙන්න මේ අපි ජීවත් වෙන කාලෙදී පළවෙනියම පත් කරපු සාන්තුවරයා. තාම පත් කරලා නැහැ. එයා සාන්තුවරයා විදිහට මේ සැප්තැම්බර් 8 වෙනිදාද කොහොමද ඒක තියෙන්නේ? සැප්තැම්බර් කවදද? සැප්තැම්බර් 7. සැප්තැම්බර් 7 එක තියෙන්නේ. එයා දැනට ඒ කියන්නේ මැරිලා ඉන්නේ. මෙයාගේ මේ මෘත දේහය සම්පූර්ණයෙන්ම අර මමිෆයිඩ් කරලා තියෙනවා. මෙතන බලා ගන්න පුළුවන්. ඇත්තටම තියනවා වගේ තියෙනවා. මේ පල්ලිය ඇතුලේ. මේ පල්ලිය ඇතුලේ කොට එයා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අසීසි වල තියෙන්නේ මේ තියෙන ෆොටෝ එක මේ. අවුරුදු 15ක් 15 වෙදි නැති වෙලා තියෙන්නේ. එයාගේ මේ ජීවිතේම ආගමට පූජා කරා කියලා. ඉතින් මේ එතකොට රෝමානු කතෝලික පල්ලියෙන් යාව සාන්තුවරයෙක් බවට පත් කරනවා. කඩහරි කාර්ලෝගේ දේහය බලන්න ඕන මෙතෙන් එන්න ඕනේ සාන්ත මරියා මජ්ජෝරේ පල්ලියට අසීසිවල තියෙනවා.